හෙලෝ කොහොමද කට්ටියට කවුරුද දන්නවා ඉතින් මන් දිල්ෂාන් අද අපි මාතරනේ අද පොඩ්ඩක් ක්ලවුඩි කියන්නේ අද දවසම වහිනවා උදේ ඉඳන් වහිනවා හරිද දැන් ඉන්නේ මම දැන් වෙලාව 2:00යි දැන් වෙලාව 2:00යි මම අද මගේ ෆිසිකලි කියන්නේ මම ටියුෂන් කරන්න ෆිසිකලි අද තමයි මගේ පළවෙනි ක්ලාස් එක පටන් ගන්නෙ ඊට මුල්ම තාවක ෆිසිකල් ක්ලාස් එක ළමයින්ට උගන්වන්න යනවා මෙච්චර දවස් ඔන්ලයින් කරේ يعني මගේම වැඩක් විදිහට මම කරන්න පළවෙනි දවසේ ඒ නිසා පොඩ්ඩක් මම කන්ෆියුස් බලමු අද දවසේ කොහොමද යන්නේ කියලා මම ඉස්සරහ බ්ලොග් එකේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා දාන්න අද ක්ලවුඩි දවසක් කියන්නම් පොඩ්ඩක් පායලා තියෙන්නේ කොහොම තමයි අපේ ගම හරි බලමු ඉස්සරහට මොන වගේ දවසක්ද අද දෙවෙනි එක දැන් වෙලාව 2:00යි මට 3:00ට ක්ලාස් එක තියෙන දැන් බස් එකක් තියෙනවා ළඟ නිසා බස් එකේ යනවා නැත්නම් බයික් එකේ යන්න පුළුවන් කොහොම තමයි අද දවස කියන්නේ අද බ්ලොග් එක පටන් ගන්නෙ බලමු ඉස්සරහට මොන වගේ සිටුේෂන් එකකට මුහුණ දෙන්න කියලා අපි අහලා තියෙනවා පොළොන්නරුවේ අවුකන පිළිමය ගැන ඒ ගල්වඩුව ගැන නමුත් මෑත කාලයේ මම දැකපු අපේ ගමේ තියෙන වටිනාම සම්පතක් තමයි මේ තනි කළු ගලක් මේ බුදු පිළිමයක් බවට පත් කරලා තියෙනවා ඉතින් මේක මේ අනාගතයේ සහ අපිට දැනටත් ඉතා අගනා සම්පතක් අපේ ගමේ තියෙන මේකට දායකත්වය දුන් හැමෝටම මේ ගොඩක් පින් අත් වෙන්න ඕන වන්දනා කරන වාරයක් පාසා අපේ හිත නිවනට ඉවර වුණා. හරි ආයෙමත් අර පටන් ගත්තෙන්ටම තමයි ආවේ. මේ බස් එකෙන් බහලා දැන් උන්නේ යන්න හදනකොට තමයි ආයෙ ෆෝන් එක අතර ගත්තේ කැම්මින් ඔන් කළා. මේ උන ආයෙ වැස්ස පටන් ගත්තා. මං කිව්වේ යනකොටත් වැස්ස දැන් එනකොටත් වැස්ස. ආයෙ වැස්ස පටන් ගත්තා. මුකුත් කරගන්න විදිහක් නෑ. ඒ යන්න විදිහක් නෑ. මේ ඉන්න තමයි තියෙන්නේ. ස්පායිනක ඉන්න තමයි තියෙන්නේ. හරිද මන්ද පේනවත් දන්නේ නැහැ ආයෙ වැස්ස පටන් ගත්තා. ඔහොම තමයි ඉතින් අර අභියෝගත් එක්කනේ අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕන. ඒ අභියෝග දිනලා ඉවරලා ආයෙ පස්සවල يعني ආපස්සට බලනකොට අඩි මම මේවත් පහු කරලා ආයෙ කියලා නිකන් හිතනවනේ. අර එහෙම මේ අර ලයිෆ් එක එහෙම මේ වෙනකොට මාර සතුටුයි. මම සතුටු මම මෙච්චර දවස් සතුටු වෙලා තියෙනවා මුදල් වලින්වත් වෙන කිසිම දෙයකින් නෙමෙයි අර අභියෝග ජයගත්ත දේවල්. හරි ඉස්සරහට මුදල් වලින් අපි සතුටු වෙමු. දැන්ට මම කියන්නේ අද වෙනකොට මම සතුටු වෙලා තියෙන්නේ අභියෝග ජයගෙනම තමයි. හරි
ඒක මම අර ලයිෆ් එකේ මම ලයිෆ් එක එන්ජොයි කරන එක විදිහක් තමයි ඔය අභියෝග ජය ගන්නවා කියන එක. හරි මට අභියෝග කියන්නේ නිකන් අර වචනයක් විතරයි. ඕන අභියෝගයක් දෙන්න මම කරලා පෙන්නන්නම් කියලා තමයි මං ඉන්නේ. දැන්ට හම්බෙච්ච අභියෝග මං එහෙම පාස් කරලා තියෙනවා. ඉස්සරහයවත් එහෙම තමයි. හරි. ඉතින් යාළුවෝ ටිකට කියන හැමදාම මම එක්ක ඉන්නේ මේ vlog series එකත් එක්ක. අද ඔහොම තමයි ඉතින් වැඩේ වුණේ. මම ලාස්ට් එකේ පොඩි වීඩියෝ කෑලි ටිකක් දැම්මා. බලමු මේ ටික. ඔයාලා බලන්න ඉතින් සමහර විට. ඉතින් වැස්ස දෙමි ගෙදර යනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.